කොහොමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම මේ අද චූටි වීඩියෝ ක්ලිප් එකක් ගෙනාවේ අපි ගියපු විශේෂ ගමනක් ගැන. අපි මේ ගියේ බක්කුල මහසෑයේ දවල් දානේ වෙනුවෙන් තමයි අපි ගියේ. මගේ හස්බන්ඩ්ගේ තාත්තා නැති වෙලා අවුරුදු 5ක් පිරීම නිමිත්තෙන් අපි ගිලන් භික්ෂුන් වහන්සේලාට දානේ පිළිගන්නවා. ඉතින් අපි එහි යද්දිත් ගොඩාක් දෙනෙක් ඇවිල්ලා ඒ දානය කටයුතු සූදානම් කරමින් තමයි හිටියේ. මේ අපිට මේ වෙලාවෙත් දානය බුද්ධ පූජාව බෙදන්න ඒ අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මේ දැන් හැමෝම මුතුකුඩ යටින් ඒවා චෛත්‍ය බෝධීන් වහන්සේලාට පූජා කරන්න මේ මුතුකුඩ යටින් මේ අරගෙන යනවා. ඒ වගේම මම කියන්න ඕනේ මේ ශීල සුව අරණේ මේ ගිලන් භික්ෂු රෝහලේ ඇත්තටම ගිලන් භික්ෂුන් වහන්සේලා 39ක් වගේ වැඩ නේවාසිකව ප්‍රතිකාර ලබනවා කියලා අපිට දැනුම් දුන්නා. ඒ වගේම නිරෝගීව භික්ෂුන් වහන්සේලා 8ක් 10ක් වගේ වැඩවසනවා කියලා කිව්වා. ඒ වගේම තමයි මේ භික්ෂුන් වහන්සේලා බොහෝ නොවන රෝගවලින් තමයි පෙළෙන්නේ. ඒ කියන්නේ ගොඩක්ම බහුතරයක්ම දියවැඩියාව, කොලෙස්ටරෝල්, ආමාශයගත රෝග වගේ විවිධ රෝගවලින් තමයි පෙළෙන්නේ. ඉතින් මේගොල්ලන්ට මේ ගෙවල් වලින් අපි දානය සකස් කරගෙන යන්න අවශ්‍ය නැහැ. මොකද මෙයාලට ડોක්ටර්ස්ලා නියම කරලා තියෙන විදිහට තමයි ආහාර ඒ දේවල් හදලා දෙන්නේ. අපි සාමාන්‍ය පන්සලක දානය පූජා කරනවා වගේ රස කැවිලි, පැණි රස අධික ආහාර වගේ, ඒ වගේම තමයි අධික තෙල් සහිත ආහාර වගේ දාන පාන වර්ග ඒවා ලබා දීමට හැකියාවක් නැහැ. ඒ හින්දා තමයි සෞඛ්‍ය ආරක්ෂිතව පෝෂණය කියන කරුණු සලකලා බලලා ඒ ආයතනය තුළම මේ භික්ෂුන් වහන්සේලාට ආහාර පාන සකස් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මේ දෛනික ආහාර වට්ටෝරු මාසයකට වරක් මම හිතන්නේ වෙනස් වෙනවා. ඒක ડોක්ටර්ස්ලා නියම කරන විදිහට ඒවා වෛද්‍ය නිර්දේශ පෝෂණ වේදීන්ගේ උපදෙස් මත ඒවා වෙනස් වෙනවා. ඒ සඳහා අපි මූල්‍යමය වශයෙන් තමයි දායකත්වය ලබා දෙන්නේ. ඒ මුදලෙන් භික්ෂුන් වහන්සේලාගේ දානය විතරක් නෙමෙයි ගිලන් භික්ෂුන් වහන්සේලාගේ වෛද්‍ය ප්‍රතිකාර වියදම්, ඖෂධ වියදම්, එවැනි වෛද්‍ය පරීක්ෂණ, උපස්ථායකයන්ගේ වැටුප්, හෙදරවැදාරින්ගේ වැටුප් වගේ දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න ඒ මුදල් යොදා ගන්නවා. මේ චින්තක ලසන්ත මහත්මයා දායකත්වයෙන් දක්වමින් කටයුතු කරනවා. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ආරේ චන්ද්‍රා මල්කාන්ති එන්.වී. චින්තක ලසන්ත පවුලේ සියලු දෙනාට, එන්.වී. කවුන්දී නවෝදිකා පවුලේ සියලු දෙනාට, බී.ඒ. පැහැසර නිම්නෙත් පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරනවා. එන්.ඩබ්ලිව්. ප්‍රේමසිරි රමණී යන ඒ අයටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. යූ.ඩී. පොඩි දැන් මේ හාමුදුරුවෝ වැඩම කරන දවල් දානය සඳහා මම කලින් කිව්වා වගේ හැම භික්ෂුන් වහන්සේනමක්ම මෙතෙන්ට වැඩම කරන්නේ නැහැ. මොකද නිරෝගීව ඉන්න භික්ෂුන් වහන්සේලා 8ක් 10ක් වගේ කිව්වා. ඒ භික්ෂුන් වහන්සේලා විතරයි මෙතෙන්ට දානය සඳහා වැඩම කරන්නේ. අනිත් ගිලන් භික්ෂුන් වහන්සේලාට අපිට ඒ රෝහල වෙතට ගිහිල්ලා දානය පිළිගන්නන්න අවස්ථාව ලබා දුන්නා. මේ දානශාලාවේ වැඩම කරපු හාමුදුරුවන්ට දානය බෙදුවට පස්සේ අපිට අවස්ථාව ලැබුණා ගිලන් භික්ෂු රෝහල වෙතට යන්න. ඒ ඉන්න ස්වාමීන් වහන්සේලාට දානය බෙදන්න. හැබැයි එතෙන්දී කිසිම වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ගන්න අපිට අවසර තිබුණේ නැහැ. ඉතින් සමහර අය නම් සමහර භික්ෂුන් වහන්සේලා ඉතින් ඇඳ උඩ තමයි ගොඩක් හිටියේ. ඉතින් සමහර අය කතා බහ කරා අපිත් එක්කත් අපිට ආශිර්වාද කරා.
ඒ වගේම තමයි ඒ රෝහල හරිම පිරිසිදුව. ඒ වගේම ෆාමසි එකක් තිබුණා. ඒ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් බෙහෙත් ද්‍රව්‍ය තියෙන ෆාමසි එකක් තිබුණා. ඒ වගේම සියලු වෛද්‍ය පරීක්ෂණ, ශල්‍ය කර්ම කටයුතු ඒවා නොමිලේ මේ ශීල සුවාරණ විසින් නොමිලේ සපයන භික්ෂුන් වහන්සේලා උදෙසා. මේ ගෙදරින් මේ ආයතන කෙනා අපේ ඇවිල්ලා මේවා ගන්න. යෝගට් කෙනාගේ කවුද? ගන්න මානේජර්. වඩේ කෙනාගේ කවුද ගෙදරින්? ඉතින් ඔන්න ඔය විදිහට දාන බෙදලා ඊට පස්සේ පිරිකර පූජා කරා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් පොඩි ධර්ම දේශනාවක් පවත්වලා පෑන් වැඩුවා. පෑන් වැඩලා ඊට පස්සේ ඉතින් හැමෝටම ආශිර්වාද කරා. ආශිර්වාද කළා මේ විදිහට ඒ දාන වැඩ කටයුතු අවසන් වුණා. ඊට පස්සේ මේ ශීල සුවාරණේ විසින් මේ අප හැමෝටම තේපෙන් සංග්‍රහයක් ලෙස කරලා තිබුණේ. ඒකත් අපි භුක්ති විඳලා මේ විදිහට අපි චුට්ටක් ආය පන්සලට චුට්ටක් ගියා ඇවිදින්න. මොකද උදේ ඉඳන් ඒ දානේ වැඩ කටයුතුත් එක්ක හිටි නිසා ආය චුට්ටක් ගියා. මේ චෛත්‍ය වටේ මම යන්නේ. චෛත්‍ය ඇතුළට අපි ගියා. ඒක ඇතුළ හරිම ලස්සනයි. මේක ඇතුලේ ලස්සනට චිත්‍රයට නගලා තිබුණ බක්කුල හාමුදුරුවන්ගේ පාරමිතා සම්පූර්ණ කරන විදිහ මම චුට්ටක් ඔයගලන්ට කතාව කියන්න. අනුමදස්ස බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙච්ච සමයේදී උන්වහන්සේට හටගත් උදරාබාධයකට ප්‍රතිකාර කරලා ඒ පිනෙන් කිසිම රෝගයක් මාහට සසර පුරා නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ලෝක පහළ වෙච්ච විපස්සී බුදුහාමුදුරුවොත් එක්ක හිටපු 80000ක් මහරහතන් වහන්සේලාට විෂ සහිත පුෂ්පයක් නිසා හටගත් පීනස් රෝගයකින් ගිලන් වෙලා සිටි බව දැකලා සියලුම ගිලන් භික්ෂූන්ට තනිවම ඖෂධ සකස් කළ ප්‍රතිකාර කළ සුවපත් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට පාරමිතා සම්පූර්ණ කරපු බක්කුල කුමාරයා කොසඹෑනුවර ධනවත් සිටු පවුලක ඉපදලා තියෙනවා. ඊට පස්සේ වයි කුල සිරිත වලට අනුව දරුවා කිරිමවරුන්ට නාවන්න යමුනා නදියට අරගෙන යන අවස්ථාවේදී මාළුවෙක් කියලා දාලා තියෙනවා. ඒ මාළුව මිලට ගත්තු බරණ සිටු පවුලක මේ අසිරිමත් සිදුවීම දැකලා මේ නගරේ පුරාම මේ ආරංචිය පැතිරිලා ගිහිල්ලා මේ පවුල් දෙක අතර රණ්ඩුවක් ඇති වෙලා තියෙනවා. පස්සේ රජු මැදිහත් වෙලා මේ රණ්ඩුව සමතයකටපත් කරලා පවුල් දෙකටම මේ දරුවගේ අයිතිය ලැබලා දීලා තියෙනවා. පස්සේ මාස 6ක් කොසඹෑනුවර දෙමව්පිය ඥාතීන් ළඟත් ඊළඟ මාස 6 බරණැස දෙමව්පිය ඥාතීන් ළඟත් මේ දරුවා සියලු සැප සම්පත් ඇතිව කිසිම රෝග පීඩාවකින් තොරව අවුරුදු 80ක් ගිහි ජීවිතය ගත කරලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 80 දී ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසලා පැවිදි වෙලා උතුම් අරහත් ඵලය ලබාගෙන අවුරුදු 160ක් ආයු වළඳලා නිදුක් නිරෝගීව ආයු වළඳලා බක්කුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා තියෙනවා. ඒ පිරිනිවන් පාන වෙලේ උන්වහන්සේගේ අදිෂ්ඨානය මත ධාතුන් වහන්සේලා පමණක් ලොවට පහළ වුණා කියලා තමයි ඒ කතාව සඳහන් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ අර දැක්කා ඒ චෛත්‍ය උඩ තට්ටුවේ තිබුණ ලස්සනට රන් ධාතු කරඬුවක්. එතනත් අපි වැඳ පුදාගෙන මේ චෛත්‍ය එළියේ තිබුණ මේ බුදු පිළිමයට අපි එතනත් බලලා වැඳලා මෙන්න මේ තියෙන ඉඩේ මං හිතන්නේ පොය දවසට වගේ ඉතින් පින්කම් මං හිතන්නේ එතන තියෙනවා. දේලා විදිහට වැඳලා ඊට පස්සේ අපිට ෆොටෝ එකකුත් ගන්න මෙන්න මේ වගේ ෆොටෝ එකක් ගන්න අවස්ථාව ලැබුණා. ෆොටෝ එකකුත් අරගෙන අපි ඊට පස්සේ කැම ටිකක් ගෙනහින් තිබුණා. ඒවත් කාලා බීලා ටිකක් වෙලා එතන ඉඳලා ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා.